Hello guys, what's up? ඔන්න guys කාලෙකින් ක්‍රිප්ටෝ සම්බන්ධ වීඩියෝ එකක් කරන් ආවා. අර දවස්වල පොඩි බ්‍රේක් එකක් ගත්තා ක්‍රිප්ටෝ ගැන මොකද්ද කියලා කතාව කියලාම ඉන්නම් පටන් ගන්න ගන්න. මෙන්න මෙහෙමනේ ක්‍රිප්ටෝ උඩට ගියා. දැන් ට්‍රම්ප් එහෙම ජනාධිපති වුණාම ක්‍රිප්ටෝ ට්‍රම්ප් පම්ප් කරනවා කියන හන්දට යයි කියලා කට්ටිය කිව්වා. ඒ වුණාට බුල් රන් ස්ටාර්ට් කරා කිව්වා. ඒ වුණාට ක්‍රිප්ටෝ හන්දට ගියේ නෑ. පොඩ්ඩක් ගිහිල්ලා කඩාගෙන වැටුණා. එතකොට කට්ටිය අල්ලන් හිටපු කට්ටිය තාම එහෙම ඉන්නවා. අනිත් අය ලොකු ගණන් බයි කරා කට්ටිය ලොකු ගණන් වලින් ලොස් වුණා. ඊට පස්සේ පැනික් වෙලා සෙල් කරා. දැන් ඉතින් ඔන්න ඕක තමයි කතාව. දැන් ඔන්න ගයිස් ඇත්තරම බුල් රන් එකක් වගේ එකක් දැන් මේ වෙද්දි ස්ටාර්ට් වෙලා තියෙනවා. පොඩි ලකුණු තියෙනවා. මෙන්න හොඳ ඔපචුනිටි එකක් ඇවිල්ලා තියෙනවා. මේකෙන් ඔයාලට මම රෙකමන්ඩ් කරනවා 100% හොඳ earning එකකට යන්න පුළුවන්. මේ වීඩියෝ එක බලනවා කියන්නේ ඔයා වාසනාවන්තයි. මොකද ඔයාලට ලොකු ගණක් earn කරගන්න පුළුවන් අවස්ථාවක් තමයි මම අරන් ඇවිල්ලා තියෙන්නේ. අන්න ඕක තමයි මේ වීඩියෝ එක කරන මේ තුන්වෙනි වතාවද එක වෙලාවට එක්ක ලයිට් වෙනවා නැත්තම් මොන හරි වෙලා එක ටික් එකකුත් එනවා. ඒ වුණාට මම ඒක අතෑරියේ නෑ. කොහොම හරි වලට අරන් ඉන්න ඕන කියලා හිතලා මේ වීඩියෝ එක කරනවා. ඒ ගැනවත් හිතලා subscribe පාරක් දාලා යන්න guys. මේ දැන් ඊට කලින් කියන්නම් මගේ අපේ channel එකේ මොනවද අරන් එන්නේ කියලා. අපේ channel එකෙන් mainly අරන් එන්නේ e-money සම්බන්ධව. e-money සම්බන්ධ channel එකයි. ඒ වගේම tech ගැන overview ඒවා update කරනවා. අපි mainly කියන්නේ trading නැත්තම් crypto forex derive ඒ වගේ trading ආයි 1xbet වගේ airdrop කියනවා. මේ වගේ ලොවට ගාණක් earn කරගන්න පුළුවන් මෙතන තමයි අරන් එන්නේ. අපි හැමදාම කියනවා වගේ අපේ channel එකේ කියන්නේ නැති එක දෙයක් තියෙනවා. part time typing job එකක් නැත්තම් වීඩියෝ බල මේ ටිටික් වගේ බොරු බයිලා අරන් එන්නේ නැහැ. මෙච්චරක්ම ලක්ෂයකම බරු බයිලා නැහැ. ඒ වගේ කට්ටිය අපි මුලා කරන්නේ නැහැ guys. දැන් මෙතන අපි ඉන්වෙස්ට්මන්ට් සීන් එකක් කියන මේ අද කරන්නේ මේක පිරමීඩ කාර්යව බලන්න. මම සමහර අය යනවා කීයක් වර්ජ කරන්න ඕන රිෆරල් ගන්න ඕනේද? ඔය දන්නේ නැද්ද පොඩ්ඩක් කට්ටිය අහනවා දන්නේ නැද්ද පොඩ්ඩක් සමහර අය හිතන් ඉන්න මේවා පිරමීඩ මෙහෙම ටීටි එහෙම කට්ටිය ඉන්නවනම් මගේ පල්ලෙහාට ගිහ වීඩියෝ බලන්න. මේවා ක්‍රිප්ටෝ නැත්තම් මේ ට්‍රේඩින් මේවා පිරමීඩ නෙමෙයි guys. මේවා ලීගල් එකක් නෑ. මේක 100% ලීගල්. මෙහෙම කතා කරන්නේ නෑ. මේ ඉලීගල් සීන් නෑ. අන්න ඔහොම සමහර ගොම් කට්ටියක් ඉන්න තව යාළගේ මනස හැදිලා නැහැ. මේවට අර පිරමීඩ සීන් එකේ ඉන්න කට්ටියක් ඉන්නවා තව යාළ හිතන් ඉන්න මේවා තව පිරමීඩ කියලා. මෙහෙමනේ පිරමීඩ තිබ්බා. මේවා අර දවස්වල ආවා. දැන් පිරමීඩ ගැන මිනිස්සු දැන් පිරමීඩ එන්නෙම දැනතර. සමහර අය පිරමීඩ කියලා දැනගෙනත් කරනවා. පිරමීඩ කියලා හොයන්න පුළුවන්. ඒක වෙනම දෙයක්. ඒවා ට්‍රික්ස් තියෙනවා. මේ දැන් අර සාමාන්‍ය මේවා පිරමීඩ නෙමෙයි. මේවා යොදාගෙන පිරමීඩ කරනවා. ඒක වෙනම දෙයක්. මේවා පිරමීඩ නෙමෙයි guys. මේ වගේ අනිවා earn එකකට යන්න පුළුවන්. මම දැන් සාක්ෂිත් එක්කම පෙන්නනවා. එහෙනම් පොඩ්ඩයි ඉවසන්න. එහෙනම් ඔන්නෝ සාක්ෂිත් එක්කම පෙන්නන වැඩේ කරන විදිය. ඊට කලින් subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරලා set වෙන්න guys. ඔන්න දැන් සාක්ෂිත් එක්කම පෙන්නනවා කියලා. ඔන්න දැන් මං ඉන්නේ Binance එකේ. මොකද Binance ම ඕනේ නෑ මේකට. මේක ක්‍රිප්ටෝ වලට ඕන එකකින් කරන්න පුළුවන්. හැබැයි ලංකාවේ වැඩි දෙනෙක් use කරන්නේ Binance නේ. ඒ හින්දා තමයි guys මම Binance එකෙන් මේ වීඩියෝ එක පෙන්නන්නේ. දැන් ලංකාවේ ඕන කෙනෙක් Binance ඔය e-money සම්බන්ධ ඕන කෙනෙක් Binance තියෙනවා. Binance කියලා තියෙන හරිය. දැන් මේකේ Binance ගැන දන්නේ නැති ඔය කෙනෙක් ඉන්නවනම් මගේ channel එකේ පල්ලෙහාට ගිහින් බලන්න. මම පැය දෙකේ තුනේ වීඩියෝ නෑ. විනාඩි 5 10 වීඩියෝ තියෙන එක බැලුවා කියන්නේ ඔයාලට මේක අල්ල ගන්න පුළුවන්. ඒ කියන්නේ විනාඩි 5න් විතර මම Binance account එක හදන්නේ කොහොමද? ඊට පස්සේ ඒකට සල්ලි දාන්නේ කොහොමද? ඒ විඩ්‍රෝ කරන්නේ කොහොමද? ස්කැමර්ස්ලා ලව් වෙන්නේ මේකෙන් earn කරන තව මෙතන ට්‍රේඩින් කරන්නේ කොහොමද? ට්‍රේඩින් ඇනලයිස් කරන්නේ කොහොමද? ඒ ඔක්කොම දාලා තියෙනවා. ඒවා බලපල්. ඒ කියන්නේ මෙන්න මේක තමයි තියෙන්නේ. ඒවා විනාඩි 5 10 කුප්පිසිය. ඒවා බැලුවා කියලා 100%ම වඩ පුළුවන් වෙන්නේ නැහැ. ඒවා විනාඩි 5න් 10න් ඔළුවට දාන්න. ඔයාලට වඩා අයිඩියා එකක් හරි මේ වීඩියෝ බැලුවොත් ඔයාලට ගන්න පුළුවන්. ඒක තමයි ඇත්ත කතාව. එහෙනම් guys දැන් යන් වැඩි කතා නොකර වීඩියෝ එකට මෙන්න මේක කරන්න මෙහෙමයි. දැන් ඔයාලා සාක්ෂි පෙන්නනවා කිව්වනේ මේ ක්‍රිප්ටෝ වලින් හොයන විදිය. මම හොයපු එකක් කට්ටියට අප්ඩේට්ස් අරන් ආපු එක. මෙන්න මේ XRP තමයි අර දවස්වල ඉඳන් මගේ ආසම කොයින් එක. මෙන්න බලන්න අර දවස්වල කිව්ව කතාව ක්‍රිප්ටෝ ගියා උඩට මේ හරියට කට්ටිය මේ වුණා නෝන් කඩම් වැටුණා. ආය මෙන්න සයින් එකක් තියෙනවා උඩට යන්න. අන්න ඕක තමයි මම මේ XRP එකෙන් කිව්වේ. XRP එකේ කතාව කිව්වොත් එහෙම අපි අප්ඩේට් දුන්නේ මෙන්න මේ හරියෙන් තමයි XRP සිරාවටම බයි කරන්න කියලා මම කට්ටියට අප්ඩේට් දුන්නේ. මම බයි කරේ මේ හරියෙන් එච්චර නෑ. තව ටිකක් පල්ලෙන් 750 ගානේ. 50 55 අතර තමයි බයි කරන්න කිව්වේ. 50 කියමු කාසන්න වගේ මගේ 50 750 වගේ තමයි මගේ ඇවරේජ් කොස්ට් එක තිබ්බේ. ඒතොර මේ හරියට තමයි බයි කරේ කට්ටියව බයි කරවුවා. ඊට පස්සේ ගයිස් මම මේකේ මේ හරියට යනකම් ඩොලර් මම මතක විදිහට 250 300ක බයි කරන්න නැති මේ හරියට. ඊට පස්සේ මේ හරියට ගිහින් මම පොඩ්ඩක් වැඩි අල්ලන් ඉඳලා මේ හරියෙන් ටික ගානක් සෙල් කළා. අනිත් ටික හෝල්ඩ් කළා 3යි ගානක් විතර මම සෙල් කරා. ඔක තමයි මම කිව්වේ. එතකොට පොඩ්ඩක් හිතන්න මං දැන් මගේව වැඩ ඕනේ නෑනේ. මම නිකන් කිව්වේ. ඊට පස්සේ දැන් සාමාන්‍ය ඩොලර් 1 මෙතන බයි කරා කියමු. මේ උඩට යනකම් මේ 3න් විතර සෙල් කරා නම් ඩොලර් 6ක් වෙලා ඩොලර් 3. පොඩ්ඩක් බලන්න. ඩොලර් 1ක් කියන්නේ 300ක්. ඩොලර් 6ක් කියන්නේ 1800ක්. කීයක් වෙලාද? ආයක ඔයා හිතන්න. ඒක ඔයාලට බාරයි. ඊට පස්සේ බලන්න මෙතනින් ඊට පස්සේ තව ඔයාලට එන්ට්‍රි එකක් දුන්නා. මෙන්න මේ හරියෙන් මෙන්න මෙතනින් බයි කරගන්න කියලා. එතනින් බයි කරපුවත් වෙන මං ගෝ වැඩි මේක නම් තියන්න එපා. මේක උඩට යනවා කියලා මගේ වීඩියෝ එකක් ඇති බොරු නම් බලන්න. ඔය ක්‍රිප්ටෝ ඉන්වෙස්ට්මන්ට් කරලා සල්ලි හොයමු කියලා එකක් ඇත්තේ. ඒක කිව්වම XRP බයි කරගන්න කියලා මේ ලෙවල් එකක්. මෙන්න මේ ලෙවල් එක මං කිව්වේ 1යි ගානේ මේ දෙක බ්‍රේක් කරලා මේ උඩට ගිහින් දිනවා. ඔන්න ඒකත් හරි.
අන්න දැක්කනේ 3 ගානකට ගිහින් තියලා ඊට පස්සේ guys පොඩ්ඩක් අර දවස්වල දන්නද ඩාම් වෙනවා ඩුබ් වෙනවා මේ කඩාගෙන යනවා ඊට පස්සේ කට්ටිය සමහර අය මේ හරියෙන් බයි කරපුවා අල්ලන් හිටියා සමහර අය මේ හරිය පෙල් කරලා යල් ලොසුන් නැහැ ප්‍රොෆිට් නැහැ මේ උඩීම බයි කරපු කට්ටිය හිටියා බොරුවට මන්නම් කිව්වේ නෑ බයි කරන්නත් කියලා සමහර අය පැනික් වෙලා බයි කරා ඒ කට්ටිය ටිකක් ලොස් එක්ක ගියා ඒ කියන්නේ ලොස් වෙන්නේ නෑ අතරම මේ බයි කරා කියලා ලොකු ලොස් එකක් වදින්නේ නෑ බට් ෆියුචර් ට්‍රේඩ් වගේ කරනවා නම් ඔයගේ විග් එකක් ගහුවත් ලික්විඩේට් වෙලා යනවා අර දවස්වල ට්‍රම්ප්ලාගේ අර සීන් හින්දා කට්ටියගේ වොලට් නැත්තන වෙලා වොෂ් වෙලාම ගිය ඩොලර් ඒ කියන්නේ ලංකාවේ මම කිව්වොත් එහෙම දන්නගේ ඩොලර් 10 2000 account තිබ්බා යාලගේ account ඩොලර් 100ට වැඩිය ඉලක්කම් දෙකේ ඉලක්කම් වලට වැටිලා තියෙනවා අන්න ඒක තමයි කයිස් මේ කියන්නේ කතාව මේවා කට්ටියව හොදලාම යවුවා බුල් රන් එකක් කියලා දැන් ඉතින් ඇත්ත බුල් රන් එක පටන් ගත්තී අර සමහර හිටපු අයගේ ඇත්තටම යාලා බයි කරන්න සල්ලි නැහැ අන්න ඕක තමයි කතාව වැඩි කතාව නෙවෙයි දැන් මම කියනවා කිව්වා ක්‍රිප්ටෝ මොනවාද බයි කරගන්න තියෙන කොයින් ටිකනේ කියනවා කිව්වා නම්බර් 1 මං කියනවා නම්බර් 1ම දෙන්න බෑ මේක තමයි නම්බර් 2 වගේ දාමු මේක තමයි XRP මම බයි කරගන්න කියලා XRP දැන් යන ප්‍රයිස් එක 2.40 මේක නම් ලොකු ගානක බයි කරන්න වෙන්නේ නැහැ මොකද මේක ඩොලර් එකට වැඩි කොයින් නෑ ඩොලර් ගානක් කරනවා 7 ගානක කොයින් එකක් නෙමෙයි සාමාන්‍යයෙන් පුළුවන් තරම් ඔයාගේ පොඩි ගානක් තියනවා නම් XRP බයි කරන්න දැම් ටිකක් අමාරුයි. අර වලන් ඩොලර් එකක් තිබ්බත් මං ඊට පස්සේ කියන කොයින් නම් ඔයාලා බයි කරන්න පුළුවන්. මේක සාමාන්‍යයෙන් ගානක් තියනවා XRP මේතනින් බයි කරලා ඔයා උඩට ගිහිල්ලා ඩොලර් මේතනින් ඔයාලා සෙල් කරන්න පුළුවන්. නැත්නම් ඩොලර් 5න් විතර සෙල් කරා. මේක මං උඩරිම අල්ලන් ඉන්න කියන්නේ ඩොලර් 8 විතර යන්න පුළුවන්. 8 10 අතර මම රෙකමන්ඩ් කරනවා මේක යන්න පුළුවන්. එතකොට සෙල් කරා මම බයි කරන විදිහ කියන්න පොඩ්ඩක් ඉවසපල්ලා. ඊට පස්සේ XRP හරි. ඊට පස්සේ නම් නම්බර් 2 දාන්නේ ඩොග් මම ඉස්සර කට්ටියට බයි කරන්න කිව්වේ ඒකෙත් කතාව කිව්වොත් එහෙම මේ හරිය මෙච්චර පල්ලෙහෙන්න මම කිව්වේ නෑ බොරු කියන්න ඕනේ නෑ මෙච්චර ගත්තේ නෑ මෙන්න මේ හරියෙන් විතර සත 13 විතර තමයි මම ඒක බයි කරන්න කිව්වේ ඊට පස්සේ ඒක ගියා 40 ගානකට එතරම් බලන්න දෙක ගුණයක් තුන් ගුණයක විතර ප්‍රොෆිට් එකක් ගන්න තිබ්බ ගයි ඊට පස්සේ පොඩ්ඩක් දන්නේ නැද්ද ඩූම් වෙනවා නෝන් වෙනවා අල්ල ඔන්න ආය මේතනම ආවා අන්න ඔක තමයි ගයිස් වැඩි දවසක් අල්ලන් හිටියොත් ඔහොම එකක් යනවා හැබැයි බය වෙන්න බෑ උඩට යනවා දැන් ඔයාලට සමහර අය උඩින් සෙල් කරලා ගත්තා සමහර අය හෝල්ඩ් කරන් හිටියා සමහර අය පැනික් වෙලා සෙල් කරගත්තා එතකොට කොහොම තත්ත්වයක හිටියා දැන් ඔයාලට හොඳ chance එකක් තියෙනවා ඔයාලට නැවත ඔයාලට ඩොග් බයි කරගන්න පුළුවන් ඩොග් මම රෙකමන්ඩ් කරනවා ඩොලර් 740ට ආයේ යනවා 740 නැත්තම් මෙන්න මේ බොයිලින් බෑන්ඩ් එකේ මේ ඉරගාවට මම රෙකමන්ඩ් කරනවා මෙතනද සත කීයද 37 35ට විතර අනිවා යනවා ඩොග් 35 නම් යනවා. ඒ කියන්නේ දැන් ඔයා ඩොලර් 10ක දැම්මොත් ඩොලර් 20ක් විතර ගන්න පුළුවන් ඩොග්. ඒ කියන්නේ රුපියල් 3000ක් දැම්මොත් රුපියල් 6000ක් විතර කරගන්න පුළුවන්. ඒක ඩොග් වල ආයෝජනය කළා. ඒව නම් ටික් ටික්. ඒ කියන්නේ ඩොග් බයි කරගන්න එච්චරයි බයි කරන විදිහ පෙන්නන්න පොඩ්ඩක් ඉන්නේ. ඩොග් කරා XRP හරි. ඊට පස්සේ මම ඔයාලට කියනවා ප්ලොකි. තව කොයින් ගොඩාක් තියෙනවා. ඒවත් වැඩ ගන්නවා. ඒ වුණාට මම මේ කියන ටික ඉස්සරහම බලන්න. තව මම අප්ඩේට්ස් තිබ්බොත් ඒවත් අරන් එන්න. එතකොට ප්ලොකි ගැන කිව්වොත් එහෙම ප්ලොකි යයි මේ 710ට තියෙන්නේ. ප්ලොකී එක වැඩිය නෑ මම රෙකමන්ඩ් කරනවා මේ හරියට උනක අල්ලගෙන 720 ගානකට 150% විතර ඔයාලට අල්ලන් ඉන්න පුළුවන් ප්ලොකී එකේ ප්ලොකී එක ඔයාලට එහෙම වැඩේ කොට දාගන්න පුළුවන් ප්ලොකී බයි කරලා මේ හරියෙන් සෙල් කරන්න ආය අල්ලන් හිටියෝ දැන් මේක මෙහෙම මේ කතාවක් කියන මෙන්න මෙතනින් ගයිඩ් එකේ මෙන්න මෙතන රෙසිස්ටන්ට් එකක් තියෙනවනේ ගයිස් මෙන්න මේ හරියෙන් ගිහින් මේක උඩට බ්‍රේක් කරන්න නැහැ පොඩ්ඩක් පල්ලෙහාට ගිහින් තමයි ආය උඩ බ්‍රේක් කරොත් සමහරකට ආය මෙතනටම එන්න පුළුවන් ඒ හින්දා කියන්නේ මේ හරියට ගියාම ඒ රෙසිස්ටන්ට් එක හරියෙන් ඔයා ගානක් සෙල් කරගන්න. ඔන්න ඔක තමයි කියන්නේ සපෝට් රෙසිස්ටන්ට් දාන්න නැන මුකුත්ම දාන්න නැහැ. ඒ හරියෙන් විතර සෙල් කරගන්න ප්ලොකී. ප්ලොකී හොඳ ලෙවල් එකක දෙනවා බයි කරගන්න guys. ඊට පස්සේ ප්ලොකී හරි. ඊට පස්සේ next one මම දෙන්නම් Algo ගැන කිව්වොත් එහෙම ඔන්න ඔයාලට දැක්කම වෙනවා. මෙතන බයි කරන්න opportunity එකක් තියෙනවා කියලා guys. මෙන්න මෙතන Algo මෙතනින් ගිහින් පොඩි මේකක් පීක් එකක් කළා ආයෙ උඩට ගිහින් මේ හරියට විතර යයි නැත්නම් මේ හරියට විතර 750 නම් අනිව යනවා ඇල්කෝ 750 ලොවෙත් යනවා දැන් තියෙන 1 to 1 ගේන් එකක් අනිව ගත්තා ඩොලර් 10ක් නැත්නම් ඩොලර් එකක් දැම්මා ඔයාලා ඩොලර් එකෙන් ෆ්ලොකී කීයක් දැන් බයි කරගත්තා පොඩ්ඩක් බලන්න ඔයා රුපියල් 300 ඇතේ තියෙන එක ෆ්ලොකී කොයින් කීයක් ගත්තා 300 හතරක් විතර ගත්තා ඒක ෆ්ලොකී කොයින් ඒ කියන්නේ පොඩි ගාණක් තිබ්බත් ඔයාලා මේක earn එකට යන්න පුළුවන් මෙන්න මේ වගේ 7 ගණන් වල ඒවා තමයි මම අද අරන් එන්නේ guys එතකොට ප්ලොකී හරි ඇල්ගෝ මේක ඇල්ගොත් හරි ප්ලොකිත් හරි අනිත් එක next one AI16 ගැන කිව්වොත් එහෙනම් මේක නම් අලුතෙන් ආපු coin නෑ මේක නම් ලොකු ගණන් බයි කරන්න එපා මේ coin එක කිව්වොත් එහෙනම් AI පැත්තට බම් පොඩ්ඩක් මේක යයි ඔයාලට මම recommend කරනවා දැන් 730 ගානක තියෙන 1.50 විතර වෙනකන් අල්ලන් ඉඳලා සෙල් කරගන්න මේක හැදයි මම කියනවා මේක පොඩ්ඩක් පල්ලෙහාට වෙනවා වගේ නම් ආය අල්ලන් ඉන්න එපා සෙල් කරලා දාන්න පොඩ්ඩක් ලොකු ලොස් එකක් ගන්නෙ නෑ මේක මම එච්චරම රෙකමන්ඩ් කරන්නේ AI16 ඉසෙට් හොඳ ගේන් එකක් ගන්න පුළුවන් coin එක අන්න next one ඒක මේවා මැනේජ් කරලා දාගන්න ඩොග් වගේ වල පොඩ්ඩක් වැඩි ගණන් දාන්න මේ වගේ වල ටිකක් බැලන්ස් කරලා වල එක දාගන්න
ඊට පස්සේ ඒකත් හරි. next one මම දානවා ඒඩා XRP එක්කම පම්පිච් එකක්. මේක දැන් තියෙන විදිහට දැන් තියෙන 780න් එක පොඩ්ඩ වැඩිත් නෑ, අවුලක් නෑ. 780න් තිබිලා පොඩි ගාණක් බයි කරන මේක 7.50න් විතර සෙල් කරගන්න ඒඩත් හරි. next one මම දාන්නම් අද දවසේ ෆයිනල් වශයෙන් ප්‍රම්ප් කොයින් එක මෙහෙමයි. මේක බයි කරන්න එපා, පොඩි ගාණක් තියෙනවනේ ඇත්තටම වැඩක් නෑ බයි කළා. $14ක් වගේ කියන්නේ පොඩික් ඩල් ලොකු ගාණක්. ඔයගව සාමාන්‍ය සැලකිය යුතු ගාණක් තියෙනවා නම් වා ඒඩා බයි කරන්න ඒඩා නෙමෙයි ප්‍රම්ප් බයි කරලා වා මේ හරිය විතර සෙල් කරා. මෙච්චරක් යන්න $30ට වගේ අයි කියලා මම හිතනවා ප්‍රම්ප් එක. පොඩ ඩවුන් වෙනවා වගේ ලයින් එකක් එනවා නම් ඔයා ඒක සෙල් කරගන්න එච්චරම රෙකමන්ඩ් කරන්න බෑ. මේ මෙච්චර උඩ නම් මං යයි කියලා ජීවිතේ හිතන්නේ නෑ. යන්නත් පුළුවන්, බැරිත් නෑ. ඒ උනාට 730 වගේ යන්නක 25 30 වගේ වෙනකම් 1 to 1 වගේ ගේන්නක් ගන්න පුළුවන් ප්‍රම්ප් එකෙනු. ඔය ටික තමයි කියන්න තියෙන්නේ guys. දැන් තමයි pro tips ටිකට යන්නේ guys. ඊට පස්සේ guys මේවා buy කරන්නේ කොහොමද කිව්වොත් එහෙම මෙන්න මෙතන Binance එකේ trade කියලා option එකක් තියෙනවා. මෙතනින් ඇවිල්ලා අදාළ coin එක දැම්මම මෙතනින් මෙහෙම දික් කරා. මෙතනින් buy කිව්වා, sell කරන්න. මෙතනින් sell button එක කිව්වා, sell කිව්වා. එච්චරයි සරලයි easy. මේ ෆියුචර් එකෙන් නම් ජීවිතේට කරන්න බෑ. ඔයගෙන් කියොත් ලික්විඩේට්ලා යනවා. ඔයා කරලා අම්මා ඔයා කරන්න එපා. ඊට පස්සේ guys තව ගොන්නු නැත්තම් මේ ඔය පොඩි ඩොලර් සමහර අයගේ ඩොලර් 10 සමහර අයගේ ඩොලර් එකක් දෙකක් තියනවා කියනවා මම bitcoin buy කරනවා කියලා. පොඩ්ඩක් බලන්න bitcoin එක price එක ලක්ෂයක් විතර වෙනවා එක bitcoin නෑ. ඒතකොට ඔයාට ඩොලර් එක bitcoin buy කරන්න වුණොත් එහෙම ලක්ෂ දෙකකට වුණාම තමයි ඩොලර් දෙකක් වෙන්නේ. ලක්ෂ දෙකට යන්න පොඩ්ඩක් බලන්න තව කොච්චර යන්න ඕනේද කියලා. මෙන්න මේකගේ කාලෙක නෙමෙයි දැන් bitcoin තියෙන මේ බලන්න මේ මෙන්න මේ වගේ මේ 2800 17යි ඔය වගේ තිබ්බන ඒත් කමන්නේ. දැන් bitcoin ලක්ෂයට විතර ගිහින් දෙන ලොකු ගාණක් තියෙනවා නම් bitcoin buy කරන එක තමයි risk එකක් ඇත්තෙම නෑ. සිරාට කියනවා bitcoin risk එක ඇත්තෙම නෑ. උනාට වල ලොකු ගාණක් bitcoin හොයලා ගන්න බෑ. වල ගාව ලෝඩාස් සල්ලි තියෙනවා risk එක අඩුවම කරනවා නම් bitcoin වගේ ඒවා කරන්න. මම risk manage පැත්තෙන් එක කියන්නම්. ඒක තමයි pro tips එක. මෙතනින් වාට මෙච්චරයි කතාව. bitcoin වගේ මේ bitcoin BNB ethereum වත් යන්න බෑ. ethereum උල්ලෝනේ. ethereum උත් හොඳ මේකක් තියෙනවා. අනිවා ගේන්නක් ගන්න පුළුවන්. මට කියන්න බැරි වුණාට guys ethereum වලත් මේක $4000 විතර ගන්න පුළුවන්. 1 to 1 ගේන්නක් ගන්න පුළුවන්. අවුල නැහැ. ethereum buy කරන්න. මම බය නැතුව කියනවා ethereum buy කරන්න. ඒක risk එකත් අඩුයි. ඔයාලට සාමාන්‍ය ලොකු ගාණක් තියෙනවා. risk එක අඩුවෙන් කරනවා. ethereum මම කියනවා යයි කියලා $3700 3500 4000 අතර 1 to 1 ගේන් එකට කිට් වෙන්න ගන්න පුළුවන්. $100ක buy කරලා $190ක් 70ක් විතර ගන්න පුළුවන් මේක buy කරලා. සොල් එකත් එහෙම ඒවා තව තියෙනවා. ඒ වගේ අප්ඩේට්ස් අරන් එන්න. ඒ වුණාට මම අද කතා කරේ පොඩි ගාණක් තියෙන එක්කෙනෙක්ට උනත් කරන්න පුළුවන් වැඩක්. එහෙනම් guys වීඩියෝ එක එන්ජොයි කරා කියලා හිතනවා. එහෙනම් subscribe කරලා සෙට් වෙන මම දිගටම මෙයාලා මෙහෙමයි. මේ වීඩියෝ එක බලුවල්ලේ බලන්න ඔහොම කිව්වොත් එහෙම මම දාන්න හිතෙන්න තව අරන් එන්න ඔහොම කිව්වොත් එහෙම මම තව ඔයාලට හොයන්න පුළුවන් මෙතඩ් එක අප්ඩේට් අරන් එනවා guys. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් guys අපි